ආයි කියන්න. හතරයි සර්. 4යි. right. කවුද? මම නම කියනවා හරිනම් තිරති. හතරයි හතරයි සර්. තරුෂ හතරයි. කීයද? හතරයි. 4යි. Redmi 12. හතරයි සර්. ලහිරු පතිරණ. හතරයි සර්. හරි. හොඳයි. ඇත්ත එන්න ඕනේ එන්න සංයුජතාවය 4යි කියලා තමයි. මොකද අපි දැන් දෙන්න වෙන් කරලා කලින් හිටපු විදිය කල්පනා කරොත් මේ දෙක කියලා ඇවිල්ලා තියෙන එන්ගේ සංයුජතාවය වෙන්න ඕනේ. මෙතන මේ ලියලා නැති එක කියන එක ඔක්සිජන්ගේ සංයුජතාවය වෙන්න ඕනේ. මේ දෙන්නගෙන් ඇත්තටම මේවා සංයුජතාවයද කියලා බලන්න අපි දන්නේ කෙනා පාවිච්චි කරන්න ඕනේ. දන්නේ ඔක්සිජන්. නෑනේ ඔක්සිජන්ගේ සංයුජතාවය එක නෙවෙයි. ඔක්සිජන්ගේ සංයුජතාවය ඇත්තට එක්කෙනා කීයද? 2. එහෙනම් මේ ඇවිල්ලා තියෙන සංයුජතාව නෙවෙයි. අර සරල අනුපාතයෙන් බෙදලා ආපුවා කියනවා. එහෙනම් මේ වෙලාවේ සංයුජතාවයේ මේ 1 2 කරගන්න අපි දෙකෙන් වැඩි කරන්න බැහැ. අර බෙදුව එක අනිත් පැත්තට කරන්න ඕනේ. එහෙනම් මේ වෙලාවේ එන්ගේ සංයුජතාවය නැත්නම් එකක් ගන්න කීයෙන් වැඩි කරන්න වෙනවද? දෙකෙන් වැඩි කරන්න වෙනවා. එහෙනම් දෙක දෙකෙන් වැඩි කරොත් 4 කියලා එන්න ඕනේ. ඔව්නේ. ඔව්. දැන් ඔන්න ඔක විභාගයට යෙදෙන විදිය තමයි මේ කියන්න යන්නේ. කොහොමද? ඒගොල්ලෝ කියනවා මෙහෙම. මෙන්න මෙහෙම. එන් කියන එක්කෙනා ඔක්සිජන් සමග සාධන සංයෝගයේ රසායනික සූත්‍රය මේක නම් එන් කියන එක්කෙනා ක්ලෝරීන් සමග සාධන සංයෝගයේ රසායනික සූත්‍රය කියන්න කියලා කියනවා. මම ආයෙත් කියනවා. එන් කියන එක්කෙනා ඔක්සිජන් සමග සාධන සංයෝගයේ රසායනික සූත්‍රය මේක නම් එන් කියන එක්කෙනා ක්ලෝරීන් එක්ක හදන රසායනික සංයෝගයේ සූත්‍රය මට කියන්න කියලා කියනවා. දැන් අන්න මේ ක්‍රියාවලිය පාවිච්චි කරලා අපි මුලින්ම එන්ගේ සංයුජතාවය හොයා ගන්න ඕනේ. ඒක දන්නවනම් ක්ලෝරීන් එක්ක සාධන සංයෝගයේ රසායනික සංයෝගයේ සූත්‍රය ගන්න පුළුවන්. සංයුජතාව මාර්ග කරලා මෙයාගේ සංයුජතාවය ගන්නවා එතකොට ක්ලෝරීන්ගේ ගන්නවා. නේ? ඔව්. එහෙනම් මේක එක ළඟට කරලා ලියලා සංයුජතාව මාර්ග කරලා ඉවරලා ගන්න තියෙන්නේ. අන්න එහෙනම් NCl4 කියලා එනවා. ඔව්නේ? ඔව්. පැහැදිලිද? පැහැදිලි. එහෙනම් අපි ඒකටත් සාම්පල් එකක් දෙලා ඊළඟ කොටසට යමු. right. ලියන්න උදාහරණයක් මෙහෙම උදාහරණයක්. ලියන්න උදාහරණයක් මෙහෙම. right. ලියන්න. x කමාවක් දාලා ඔක්සිජන් සමග සාධන රසායනික සංයෝගයේ සූත්‍රය x ඔක්සිජන් සමග සාධන සංයෝගයේ රසායනික සූත්‍රය XO නම් XO නම් X ක්ලෝරින් සමග සාධන සංයෝගයේ X ක්ලෝරින් සමග සාධන සංයෝගයේ සර් ආයෙ මුලින් ඉඳලා කියන්න පුළුවන්ද? කියන්නේ X කමාවක් දාලා ඔක්සිජන් සමග සාධන රසායනික සංයෝගයේ සූත්‍රය XO නම් X ක්ලෝරීන් සමග සාධන සංයෝගයේ X ක්ලෝරීන් සමග සාධන රසායනික සංයෝගයේ
සූත්‍රය ලබා ගන්න. සූත්‍රය ලබා ගන්න. right. ඔයගොල්ලෝ වැඩි කරගෙන යන්න. කාට හරි එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් එයාට මේ ආයෙ කියන්නේ. මුල ඉඳන්. X ඔක්සිජන් සමග සාධන රසායනික සංයෝගයේ සූත්‍රය X ඔක්සිජන් සමග සාධන සංයෝගයේ රසායනික සූත්‍රය X ඕනම් X ක්ලෝරින් සමග සාධන සංයෝගයේ X ක්ලෝරින් සමග සාධන රසායනික සංයෝගයේ සූත්‍රය ලියන්න. හරි. ඒ වෙලාව ප්‍රමාණවත් නේද? ප්‍රමාණවත්. හරි. එහෙනම් දැන් මේගොල්ලෝ කිව්වේ මොකක්ද? X කියන එක්කෙනා ඔක්සිජන් එක්ක හදන රසායනික සංයෝගයේ සූත්‍රය මේකලු. හරි. එහෙනම් X ක්ලෝරින් එක්ක හැදුවොත් රසායනික සංයෝගයේ සූත්‍රය මොකක් වෙයිද කියලා අපෙන් අහනවා. එහෙනම් දැන් X කියන එක්කෙනා ක්ලෝරින් එක්ක හදන රසායනික සංයෝගයේ සූත්‍රය ගන්න නම් අපි මේ දෙන්නගේ සංයෝගතා දැනගෙන ඉන්න ඕනේ. ක්ලෝරින්ගේ සංයෝජතාවයේ එක බව දැනගත්තාට මේ වෙද්දී X ගේ සංයෝජතාවය දන්නේ නැහැ. එහෙනම් අපි මූලික අරමුණ තමයි මේක ලියන්න කලින් X ගේ සංයෝජතාවය හොයාගන්න. අන්න ඒක හොයාගන්න තමයි මේක දීලා තියෙන්නේ. ඇයි අපි අර ඉස්සෙල්ලා රිවර්ස් එකට ගිහින් ඉවරලා ගත්තේ සර්? ඒක කලින් කරලා ඉන්න ඕනේ මුලින්ම. අන්න එහෙනම් දැන් අපි මේක පාවිච්චි කරලා X ගේ සංයෝජතාවය අරන් ඉමු. X ඔක්සිජන් එක හදාගුවේ මෙහෙමනම් ඒගොල්ලෝ කලින් තනියෙන් ඉද්දී මේ මෙතන තියෙන එක කියන ඉලක්කම තිබිලා තියෙන්නේ මෙයා ගාව. මෙතන තියෙන එක කියන ඉලක්කම තිබිලා තියෙන්නේ මෙයා ගාව. හැබැයි මේවා සංයෝජතාවද කියලා බලන්න දන්නේ කියලා දිහා බලන්න ඕනේ. ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් තමයි දන්නේ කියලා යාගේ සංයෝජතාවය එක නෙවෙයි. මේ එක කියලා ඇවිල්ලා තියෙන්නේ අර සරල අනුපාතය. එහෙනම් යාගේ සංයෝජතාවයේ දෙකයි කියන්න අපි දන්නවා. එහෙනම් මේ එක දෙක කරගන්න දෙකෙන් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙයක් අනිවාර්යෙන් දෙකෙන් වැඩි කරගන්න වෙනවා. ඒ කියන්නේ X සංයෝජතාවයේ දෙකයි. මොකද අර කලින් වෙලාවේ කරලා තියෙන්නේ මේ දෙන්නම මේ දෙකම සංයෝජතා දෙකම දෙකෙන් බෙදපු එක. දැන් අනිත් පැත්ත කරන්නේ දෙකම වැඩි කරගන්න වෙනවා. එහෙනම් ආගේ සංයුක්තතාවය මේ වෙලාවේ කීයද? 2යි. දැන් මම x ගේ සංයුක්තතාවය හොයාගත්තා දෙක බව. එහෙනම් මේ දෙන්න එක ළඟට කරලා ලියලා සංයුක්තතාව මාරු කරගත්තා පස්සේ මෙයාගේ එක මෙතෙන් එනවා, මෙයාගේ දෙක මෙතෙන් යනවා.
සරල අනුපාතයේ මේ විලාගේ මේකම එක නැති කරීමොත් එහෙම එහෙනම් HCl2 කියලා ඉවරලා ඉන්න ඕනේ. HCl2 කියලා ඉවරලා ඉන්න ඕනේ. හරි නේද? හරි. මොනාරි ගැටලුවක් තියෙනවා නම් කවුරු හරි චුට්ටක් කියන්න. මොනාරි ගැටලුවක් තියෙනවා නම් චුට්ටක් කියන්න ඒක සම්බන්ධයෙන්. හරි. නිහඬට ආයේ කියන්නේ ගැටලුවක් නැති බවයි. නේද? ඔවුනි. එහෙනම් අපි ඊළඟ කොටසට move වෙමු. හරි? හරි. දැන් ඊළඟට මම හිතා ඔයගොල්ලන්ට කියන්න කිව්වනේ ඔයගොල්ලෝ මේ සංයුජතාවය දන්නවනම් මේ ලෝකේ ඕනම කෙනෙක්ගේ රසායනික සංයෝග වල ලියන්න පුළුවන් මේ ලෝකේ තියෙන ඔක්කොම රසායනික සංයෝග වල සූත්‍ර ලියන්න පුළුවන් කියලා බොරු. ඒක එහෙම කිව්වට තව චූටි කෑල්ලක් ඉගෙන ගන්න තියෙනවා මේකට සම්බන්ධව. ඒ තමයි දැන් ඔච්චර වෙලා ඔය සෙට් කර කට්ටියගේ ඔයගොල්ලොන්ට මූලද්‍රව්‍ය දෙකකට වඩා සෙට් උන්නේ මේවා දෙකයි කියන්නේ. හැබැයි ඇත්ත මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම H2SO4 කියලා කියවනවනේ. සල්ෆියුරික් අම්ලය ගත්තොත් H2SO4 කියලා තමයි ලියන්නේ. දැන් කොන්ඩිස් ලියුවොත් එහෙම KMnO4 කියලා තමයි ලියන්නේ පොටෑසියම් පර්මැංගනීස්. දැන් ඒවා ලියන්න බෑනේ. ඔයගොල්ලෝ දෙන්නෙක් කරගෙන හතර දෙනෙක් එහෙම ගන්න බෑ. අන්න ඒව ගන්න තමයි දැන් යන්නේ. ඒකට අපි මුලින්ම දැනගන්න ඕනේ. මේ ලෝකයේ තියෙනවා බහු පරමාණුක අයන කියන ඒවා ගත්තොත් බහු පරමාණුක අයන වර්ග ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අපි ඒගොල්ලොන්ගේ නම මොකක්ද කියන කාරණාව සහ ඒගොල්ලොන්ගේ සංයුජතාවය මොකක්ද කියන එකක් දැනගන්න ඕනේ. එහෙනම් දැන් කරන් යන්නේ ඒ වැඩි. මේ විදිහට ඔය බහු පරමාණුක අයන ගත්තොත් එහෙම බහු පරමාණුක අයන වල ධන ආරෝපණයක් පරමාණු ගොඩක් සෙට් වෙලා ආරෝපණයක් කියනවා. මේකෙන් තමයි බහු පරමාණුක අයන කියලා කියන්නේ. ඒ වගේ ධන ආරෝපණයක් ඇවිල්ලා තියෙන ඉන්නේ එකයි. ගමේ කොල්ලේ. අනිත්‍ය ඔක්කොටම තියෙන්නේ ඍණනේ. ඍණ ගෑන්පොලි. ඒකෙදි මේ ගමේ කොල්ලන්ට කියනවා NH4+. එයාට කියන්නේ ඇමෝනියම් කියලා කියනවා. මොකක් කියලා කියන්නේ? ඇමෝනියම්. එයාට කියන්නේ ඇමෝනියම් අයනය. නම දැනගන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට දැන් ඔයගොල්ලොන්ට රසායනික සංයෝගයක් ඇතුලේ සූත්‍රයෙන් මෙහෙම ආවා කියන්නකො. ඔයගොල්ලොන්ට පෙරෙන්න ඕනේ මේ NH4+ කියලා ඉවරලා ඉන්නේ ඇමෝනියම් අයනය බව තේරෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ නම කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ්. හරි. තව අපි පස්සේ කියන්න තව එකක්. පැහැදිලි කිව් එක නම දැනගන්න ඕනේ. එතකොට එයාගේ සංයුජතාවය කීයද? මේ හැම එකාගෙම අර කලින් කිව්ව සීන් එක නෙවෙයි. කලින් කිව්වේ කාණ්ඩාංකයට සමානයි ඒ සීන් එක. දැන් කියන්නේ ඒක නෙවෙයි. බහු පරමාණුක අයන වල නම් සංයුජතාවය ඒගොල්ලොන්ගේ මේ මෙතන තියෙන ආරෝපණයේ විශාලත්වයට සමානයි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ධන එකනේ. එහෙනම් ඇමෝනියම් අයනයේ සංයුජතාවය කීයද? එකයි. ඇමෝනියම් වල සංයුජතාවය එකයි. එහෙනම් දැන් මේ ඉන්නේ කවන්නේ එතන ඔක්කොම ඍණ උදාහරණයක් ඍණ. මේ CO3 2- කියන එකට අපි කියන වැරදිලා කාබනේට් කියලා කියනවා. කවුද? කාබනේට්. එයාගේ සංයුජතාවය කිව්වේ මෙතන තියෙන ඍණ දෙකක්. එහෙනම් එයාගේ සංයුජතාවය දෙකයි. ඍණ නැද්ද? සංයුජතාවය ධන ඍණ කියලා කියන්නේ සෙට් වෙන්න පුළුවන් ගාන. ධන හරි ඍණ හරි ඉලක්කම කීයද? ඒක තමයි සංයුජතාවය. මෙයාගේ ධන එකයි නම් සමතාවය එකයි. මෙයාගේ ධන දෙකයි නම් එයාගේ සමතාවය දෙකයි. කාබනේට්. එහෙනම් දැන් මේ වගේ රසායනික සංයෝගයන් ලියලා තිබ්බොත් ඔයගොල්ලොන්ට පේන්න ඕනේ CO3 කියලා ඉවරලා ඉන්නේ කවුද? කාබනේට් බව තේරෙන්න ඕනේ. මේ කැල්සියම් කාබනේට් මාන්න නම කියවන්න පුළුවන්. මේගොල්ලොන්ගේ මේ නමෙන් තමයි ඒක කියවන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ්. දැන් K2CO3 මේ කියුවේ පොටෑසියම් කාබනේට්. හරි. අපි ලියද්දි බලමු මේවා ඉලක්කම් එන්නේ කොහොමද කියලා බලමු. මෙහෙම ලියන්න පුළුවන්. NH4 twice CO3 කියන්න බලන්න කවුරු හරි නම් මේ කවුරු වෙන්න ඕනද කියලා ඉවර. මේ මෙයාගේ නම කවුරු මොකක් වෙන්න ඕනද කියලා කියන්න බලන්න. සමරකෝ.
දැන් මෙයාගේ නම දන්නවා. මෙයාගේ නම දන්නවා. එහෙනම් මේ කවුරු වෙන්න ඕනේ? කියන්න රයිට්. කවුද දිල්ෂිකද? දැක්කේ නෑ නම. හරි. කියන්න කවුද දිලිෂාන්? ammonium carbonate. ඇමෝනියම් Carbonate. පැහැදිලිවම ඇමෝනියම් මෙයා ඇමෝනියම් මෙයා කාබනේට්. එහෙනම් එයාගේ නම කියන්න ඕනේ ඇමෝනියම් කාබනේට් කියලා. අන්න ඒකට තමයි මේ නම් දැනගන්න ඕනේ. තේරුණානේ? හරි. එහෙනම් දැන් මම මේ නම් ටික කියාගෙන යන්නේ. හරි. මේ බලන්න දැන් මේ හිටපු එක්කෙනාටම ඉස්සරහින් හයිඩ්‍රජන් එක්කෙනෙක් විතරයි මෙතන වැඩිලා තියෙන්නේ. CO3 කැලේ ඉන්නවා හයිඩ්‍රජන් එක්කෙනෙක් වැඩිලා. ඔය හයිඩ්‍රජන් තියෙන ටිකක් ධන ගතියක්. එතකොට හයිඩ්‍රජන් සෙට් වුණාට පස්සේ කලින් ඍණ දෙකක් තිබ්බනේ. ඒ ඍණ දෙකෙන් හයිඩ්‍රජන් ධන හින්දා ධන එකක් අයින් වෙලා. දැන් කලින් තිබ්බ ඍණ දෙකයි දැන් ධන එකයි හින්දා මේකට තියෙන ඇවිල්ලිවල කීයද? ඍණ එකක් වැඩිලා තියෙන්නේ. අන්න දැන් H ආවට පස්සේ HCO3 මයිනස් වෙනවා. දෙකක් නෑ. දෙකෙන් එකක් උට හිලා වුණා. දැන් හයිඩ්‍රජන් ආවට පස්සේ ඌට කියන්නේ බයි කියලා තමයි කියන්නේ. මොනයි කියලාද? බයි කියලා තමයි කියන්නේ. අන්න එහෙනම් කලින්ට කාබනේට හයිඩ්‍රජන් එකේ කාවු ඌට කියන්නේ බයි කියලා. එහෙනම් කලින් කාබනේට් හයිඩ්‍රජන් ආවට පස්සේ අන්න එහෙනම් දැන් ඌ කවු වෙන්න ඕනිද? බයි කාබනේට් වෙන්න ඕනි. බයි කාබනේට් වෙන්න ඕනි. එහෙනම් සංකේතතාවය යන්නේ කීයද? මෙතන තියෙන්නේ 1. එහෙනම් එයාගේ සමතාවය 1. මේ ඉන්නේ සල්ෆේට් කියන කෙනා sulfate SO4 2 minus එහෙම තමයි නිතරම කියවන්නේ. අපි කියවන්නේ මේගොල්ලෝ කියවන්නේ SO4 2 minus sulfate සංයුක්තතාවය මෙතන තියෙන 2යි. අන්න මේ වෙලාවේ ඌට ඉස්සරහින් හයිඩ්‍රජන් එකේ කාවා. එහෙනම් දැන් මේකේ නම කියන්න ඕනේ මොකක්ද දාලාද? බයි කියලා දාලා කියන්න ඕනේ. එහෙනම් මේක මොකද්ද? බයි සල්ෆේට් වෙන්න ඕනේ. බයි සල්ෆේට් වෙන්න ඕනේ. හැබැයි කලින් තිබ්බේකේ සංයුජතාවය හයිඩ්‍රජන් ආපිට එකක් අඩු වෙන්න ඕනේ. ඉස්සෙල්ලා තිබ්බ ඍණ දෙකයි දැන් එහෙනම් ඍණ එකයි. ඒ කියන්නේ සංයුජතාවය කීයද එකක් වෙන්න ඕනේ. බයිකාබනේට් මේක බයි සල්ෆේට්. NO3 මයිනස් එයාට අපි කියනවා නයිට්‍රේට් කියලා කියනවා. නයිට්‍රේට් සංයුජතාවය එකයි. මෙයාට සාමාන්‍යයෙන් මෙයා දිහා බලන නම කියන්නේ ඇවිල්ලා හයිඩ්‍රොක්සිල් අයනය කියලා තමයි කියන්නේ. හයිඩ්‍රොක්සිල් අයනය කියලා තමයි කියන්නේ. හැබැයි මෙයා සංයෝගයක් කරනකොට යෙදුනට පස්සේ කියවන්නේ හයිඩ්‍රොක්සයිඩ් කියලා තමයි කියවන්නේ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ හයිඩ්‍රොක්සිල් කියලා නෙවෙයි. ඒකින්ද මම මේ වෙලාවේ මෙතන යාගේ නම ලියන්නේ නැතුව සංයෝගයක් ඇතුලේ කියවන නමම හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියනවා. ලිව්වට නම ඇවිල්ලා හයිඩ්‍රොක්සිල් මම ලියන්නේ විතර හයිඩ්‍රොක්සයිඩ් කියලා තමයි ලියන්නේ. මොකද ඒකනේ සංයෝගය ඇතුලේ කියවන්නේ ඒක නිසා. මම මෙයාට දැනට ලියන්නේ හයිඩ්‍රොක්සයිඩ් කියලා තමයි ලියන්නේ. හයිඩ්‍රොක්සයිඩ් සංයුතාවය එකයි. මෙයාට කියන්නේ ෆොස්ෆේට් කියලා ඉවරලා ෆොස්ෆේට් PO4 3 ඒ කියන්නේ සංයුතාවය කීයද? 3යි. අන්න ලොකුම සංයුතාවය බහු පරමාණු කයනේ ලොකුම සංයුතාවය කියන 3යි. 3 දෙනෙක් එක්ක කියනවා. ඊට පස්සේ CrO2 එයාට කියන හැමදේම ක්‍රෝමේට් කියලා කියනවා. ක්‍රෝමේට් කියලා කියනවා. සංයුතාවය දෙකයි. ඊළඟ එක්කෙනා MnO4 එයාට අපි කියන හැමදේම පර්මැංගනේට් කියලා කියනවා. එතකොට මේක ලියද්දී අපි මේ මෙතෙන්ට කමාවක් දාලා තමයි ලියන්නේ. නැත්තම් කියවද්දි පමංගනේට් වගේ වෙනවනේ. ඒකෙදිත් නම් මෙතෙන්ට කමාවක් දාලා තමයි ලියන්නේ. පර්මැංගනේට්. හරි? සංයුතාවය කීයද? මෙතන තියෙන ඍණ එක ඒකෙන්ද සංයුතාවය එකයි. තේරුණාද කියුවේද? තේරුණා.
දැන් ඔය සංයුජතාව පාවිච්චි කරලා රසායනික සංයෝගයක සූත්‍රය ලියන්න පුළුවන්ද? ලියන්න පුළුවන්. ලියන්න පුළුවන්. හරි. අපි එහෙනම් දැන් සාම්පල් එකක් ලියලා බලන්න. සාම්පල් එකක් ලියලා බලන්න. හරි. අපි ගමු කැල්සියම් කියන එක්කෙනයි කාබනේට් කියන එක්කෙනයි ගමු. කාබනේට් කියන එක්කෙනයි. හරි. සෙට් කරන්න යන්නේ. සෙට් කරන්න නම් අන්න මුලින් මේගොල්ලෝගේ සංයුජතාව ගන්න ඕනේ. කැල්සියම් කලින් අපි දන්නවා දෙවෙනි කාණ්ඩයේ සංයුජතාවය 2යි. කාබනේට් මේ මෙතන තියෙන්නේ CO3 2- කාබනේට් අයනය. එහෙනම් සංයුජතාවය කීයද? පැහැදිලිවම 2යි. එහෙනම් මොකද කරන්න ඕනේ? කලින් කරපු වැඩ ටිකම තමයි. හැබැයි චුට්ටක් වෙනස් කලින් කරාට වඩා දැන් කරන වැඩේ චුට්ටක් වෙනස්. හරි. මුලින්ම මේගොල්ලෝ සෙට් කරන්න නම් කොහොමද එක ළඟට කරලා ලියන්න ඕනේ CO3. හැබැයි මේ මෙතෙන්ට ලියද්දී සෙට් කරද්දී මේගොල්ලෝගේ ආරෝපණ ලියන්නේ නැහැ. මේ 2- කියන එක මෙතෙන්ට ගද්දී ලියන්නේ නැහැ. මොකද කැල්සියම් කියන එක නම් ඇත්තටම ඉන්නේ කැල්සියම් ධන 2 විදිහට තමයි ඉන්නේ. මෙයා ඇත්තටම එතකොට CO3 2- විදිහට තමයි ඉන්නේ. මෙයාගේ ධන 2යි මෙයාගේ ඍණ 2යි තමයි සෙට් වෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඒකින්ද ඒ දෙන සෙට් වුණාට පස්සේ ධන 2ක්වත් ඍණ 2ක්වත් පේන්නේ නැහැ. අපි ඔක මේක ඇස්සේ ඍණ 2ක් කියලා මේක කියන්නේ නැහැ සෙට් වුණාට පස්සේ. මෙතන ලියනවද? එතන ලියා ගන්න එක හොඳයි. ඒක ලියාගත්තම ඒක දිහා බලලා සම්පූර්ණයෙන් ලියා ගන්න පුළුවන්. ඒකෙන් තමයි. තේරුණා? එහෙනම් අන්න මොකද්ද මේ දෙන්න එක ළඟට කරලා ලියා ගන්න. හැබැයි ඒකේ බහුපරමාණු අයන කාණ්ඩයක් ඉන්නවා නම් අනිවාර්යෙන් එයාට වර්ණයක් දාගන්න ඕනේ. තාම වැදගත්. මොකද්ද? බහුපරමාණු අයන කාණ්ඩයක් ඉන්නවා නම් එයාට වර්ණයක් දාගන්න ඕනේ. හරි? හරි. ඊට පස්සේ අර වගේම සංයුජතා මාර්ග කරලා ලියා ගන්න. මෙයාගේ 2 මෙයාගේ පිටට යනවා. මෙයාගේ 2 මෙයාගේ යට යනවා. පළවෙනි පියවර. දෙවෙනි පියවර කලින් වගේම සරලම අනුපාතය ගන්න එක තමයි. එහෙනම් 2 2 කියන්නේ ඉලක්කම් වලට අදාළ සරලම අනුපාතය කියන්නේ කීයද? 1 1. තුන්වෙනි පියවරේදී කලින් වගේම තමයි චුට්ටක් වෙනස්. කලින් කිව්වේ තුන්වෙනි පියවරේදී එක තියනවා නම් එක නැති කරන්න කියලානේ. දැන් ඇවිත් ඉවරලා එක නැති කරන්න ඕනි. වරහනකට පිටින් එක තියනවා නම් වරහන එක්කම අයින් කරන්න ඕනි. එහෙනම් මේ වෙලාවේ එක වරහනකට පිටින් තියනවනේ එක. එහෙනම් දැන් මේ වරහන තියනවද? වරහන තියන්නේ නැහැ. වරහනත් අයින් කරනවා. අන්න එහෙනම් දැන් එතකොට මේ එක නැති කරනවා. මෙතන වරහන පිටින් එක තියෙන වරහනත් එක්කම අයින් කරනවා. අන්න CaCO3. CaCO3 තේරුණාද කිව්ව එක? හරි. මෙයාගේ නම කියවද්දී මෙයා කැල්සියම් මේ ඉන්නේ කවුද? කාබනේට්. එහෙනම් මේ කවුරු වෙන්න ඕනිද? කැල්සියම් කාබනේට් වෙන්න ඕනේ. කැල්සියම් කාබනේට් වෙන්න ඕනේ. හරි. ඕකෙන් චූටි කාරණාවක් කියන්න ඕනේ ඉඳලා මම තව එකක් මේක මහලා ලියන්නම්. ලියලා අපි නෝට් එකට ගමු. අපිට කිව්වොත් එහෙනම් මෙන්න මේ දෙන්න සෙට් කරන්න කියලා නම් මැග්නීසියම් වි හයිඩ්‍රොක්සයිඩ් අයනයි සෙට් කරන්න කියනවා. එහෙනම් සෙට් කරමු. මැග්නීසියම් දෙවෙනි කාණ්ඩයේ සංයුජතාවය 2යි හයිඩ්‍රොක්සිල් වල මෙතන තියෙන එක ඒ කියන්නේ සංයුජතාවය 1යි. මුලින්ම කරන්න ඕනේ මොකද? එක ළඟට කරලා ලියන්න ඕනේ බහුපරමාණු කයින් කාණ්ඩයක් නම් අනිවාර්යයෙන්ම මොකක්ද දාන්න ඕනේද? වරහණක් දාන්න ඕනේ. දැන් සංයුජතාව මාරු කරලා ලියන්න ඕනේ. මෙයාගේ 1 කියන සංයුජතාවය මෙතන යටින් ලියනවා. මෙයාගේ 2 කියන සංයුජතාවය මෙතන ලියනවා. පළවෙනි පියවර හරි. දෙවෙනි පියවර සරලම අනුපාතය ගන්නවා. මේ වෙලාවේ සරලම අනුපාතය ඒකම තමයි. මොකද එකට ආයෙ සරල එකක් ගන්න නැහැ. ඒකම තමයි. තුන්වෙනි පියවර එක තියනවා නම් එක නැති කරලා ලියනවා. වරහනට පිටින් එක තිබ්බොත් වරහනත් එක්කම නැති කරලා ලියනවා. දැන් මේ එක අයින් කරනවා. මේ වරහනට පිටින් එක නැහැ දෙක තියෙන්නේ. එහෙනම් වරහන තියන්න ඕනේ. අන්න මැග්නීසියම් මේ ඉන්නවා අන්න HO2 පිට. හරි. එතකොට මේ ඉන්නේ කවුද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ මැග්නීසියම් මෙයාගේ නම හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ඉන්නේ. හරි. දැන් මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලොන්ට දැන් අපි නෝට් එක දෙද්දි මෙයා ලියන්න කියවමුත් එහෙම කියවන්නේ MgO2 කියලා නෙවෙයි කියවන්නේ. ඇයි? එතකොට ඔයගොල්ලොන්ට අපි MgO2 කියලා ලියුවොත් ඔයගොල්ලෝ ලියන්නේ MgOH2 කියලා ලියුවොත් එහෙම MgOH2 කියලා ඔයගොල්ලන්ට මෙහෙම ලියන්න වෙන්නේ. ඒකින්ද මේනෙම සම්පූර්ණ කැලලකට පිටින් දෙකක් තියෙනවා නම් ඒකට කියවන්නේ twice කියලා තමයි කියවන්නේ.
මොකක් කියලා twice කියලා තමයි කියනවා. එහෙනම් මෙයා කියවන්න ඕනේ ලියන්න මම ඔයගොල්ලන්ට කියවන්නේ MGOH twice කියලා තමයි ලියන්නේ. කියන්නේ එහෙනම්. එහෙනම් අනිත් පැත්තට අපි මෙහෙම එකක් ගමු. මේ වගේ කෙනෙක් ආවොත් ALOH වර්ගනට පිටි 3. එහෙනම් ඕක කියවන්නේ කොහොමද? ඒක කියවන්නේ ALOH twice කියලා කියන්නේ 3 කියලා නෙවෙයි twice. තේරුණානේ? අර වර්ගනකට පිටින් 2 තිබ්බොත් කියවන්නේ twice කියලා. වර්ගනකට පිටින් 3 තිබ්බොත් කියවන්නේ twice කියලා. ඒක ලියන්න තමයි කියවන්නේ. නම ඇවිල්ලා මේ ඉන්නේ ඇලුමිනියම්. මේ ඉන්නේ හයිඩ්‍රොක්සිල් අයනිය. එහෙනම් මෙයාගේ නම මොකක්ද? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. පැහැදිලිද? පැහැදිලි. හරි. දැන් ආයෙත් මීටින් එක ඉවර වීගෙන යන්නේ. හරි. තව සෙට් එකක් කරන්න වෙනවා. තව චුට්ටක් කරමු අපිට වෙලාව තියෙනවනේ. ඔව්. තව ටිකක් කරන්න පුළුවන්. හරි. දැන් මේ වෙලාවේ ඉවරිච්ච ගමන්ම මම ආයෙ ආපහු දානවා. හරි. මේ ටික ලියා ගන්න. තමයි යන්නේ දැන්. අර සීන් එක ඊට පස්සේ අපි කරගෙන යමු. හරි. ගන්න අනු මාතෘකාව බහුපරමාණුක අයන කාණ්ඩ. බහුපරමාණුක අයන කාණ්ඩ. right. අපි මේක නිකන් බහුවක් වගේ දාගත්තා නම් හොඳයි. මේ කියන්නේ බහුපරමාණුක අයන කාණ්ඩය. මේ ඉස්සරහින් මම ලියලා තියෙන ඒගොල්ලෝගේ මොකද්ද? සංයුජතාවය. එහෙනම් ඔයගොල්ලෝ බහුපරමාණුක අයන කාණ්ඩය කියලා අරන් එහා පැත්තේ මේ අරන් තියෙන්නේ ඒගොල්ලෝගේ සංයුජතාවය. සංයුජතාවය. නැත්නම් සංයුජතාවය. හරි. හරි. එහෙනම් අපි ওই ටික පල්ලෙහාට පිළිවෙලකට දාගන්න යන්නේ 10ක් කියනවා. ඊළඟ දවසේ එද්දි ඔයගොල්ලෝ ඒ ටික කියන්න බලාගෙන එන්න ඕනේ. කොහොමද කියන්නේ? HSO4- bisulfate, PO4 3- phosphate. ඔන්න ඔය විදිහට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ සෙනසුරාදා අපි හම්බ වෙයි කියමු. හරි. දැනට ඔක අහන්න බෑනේ. ටික පාඩම් කරගන්න දෙපෙන්න. එද්දි පාඩම් කරගෙන ඉන්න. හරි. අපි එහෙනම් පල්ලෙහාට ඔය ටික දාගමු. දාන්න දෙපැත්තකට වගුව වගේ අරගෙන මේ තියෙන්නේ බහුපරමාණු කායන කාණ්ඩය, මේ තියෙන්නේ සංයුජතාවය. හරි. ගන්න පළවෙනි එක වෙනවා NH4+. NH4+. ඉස්සරහින් යාගේ නම ලියා ගන්න. ඒ අයනී නම ඇමෝනියම්. ඇමෝනියම්. right. ඉස්සරහින් යාගේ සංයුජතාවය ගන්න 1. right. ඊළඟ එක කෙනා CO3 2-. CO3 2-. නම ලියා ගන්න කාබනේට්. කාබනේට්. ගන්න සංයුජතාවය 2. 2. ඊළඟ එක්කෙනා HCO3-. HCO3-.
නම ලියා ගන්න බයිකාබනේට් සංයුජතාවය එකයි right ඊළඟ එක්කෙනා හතරවෙනියා SO4 2 minus එයාට කියන්නේ සල්ෆේට් එයාගේ සංයුජතාවය 2යි පස්වෙනි කෙනා HSO4 minus එයාගේ නම ඇවිල්ලා බයිසල්ෆේට් සංයුජතාවය එකයි. මොකද මෙතන තියෙන ඍණ එකනේ. ඒක